සාදරයෙන් පිළිගන්නවා අදත් අභිරහස් ගවේෂණයට කැමති ඔබ සියලු දෙනාම. ඔයාලා දන්නවා 3 දිනක් කලින් අභිරහස් විදියට 1900 දී අතුරුදහන් වුණා කියලා. ඊට වඩා බය හිතෙන දේ තමයි මේ ගැන විමර්ශනවලදී හම්බුණු සාක්ෂි. අද අපි කතා කරමු මේ අභිරහස් අතුරුදහන් වීම ගැන. මේ කතාව පටන් ගන්න හරියටම 1999 දී ඉදිකරු ප්‍රදීපාගාරයේ. උතුරු ඇට්ලාන්ටික් සාගරයේ ෆ්ලැනල් දූපත්වල අයිලියන් මෝර් කියන දූපතේ තමයි මේ ප්‍රදීපාගාරය තිබුණේ. මේක ඉදිකරලා තියෙන්නේ උතුරු ඇට්ලාන්ටික් සාගරයේ නැව් සඳහා පාර හොයාගන්න. කොහොම හරි මේ ලයිට් හවුස් එකේ ජේම්ස් උකට්, තෝමස් මාෂල් සහ ඩොනල්ඩ් මැක්කාතර් කියලා 3 දෙනෙක් සේවය කරලා තියෙනවා. හරියටම කිව්වොත් 1900 දෙසැම්බර් වල. 1900 දෙසැම්බර් 15 දී SS ආච්ටර් කියන නැව මේ ලයිට් හවුස් එක ළඟින් යද්දී ලයිට් හවුස් එකේ එළිය දැල්විලා නැහැ. ඉතින් මෙයා ඒ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරලා තියෙනවා. ඒ අනුව දෙසැම්බර් 20 දී ඒ ගැන හොයන්න හෙස්පර්ස් කියලා නැවක් ඇවිත් තියෙනවා. අවාසනාවට එයාලා ඒ දූපතට යද්දී 3 දෙනාගෙන් කවුරුවත් පේන්න ඉඳලා නැහැ. බය හිතෙනම දේ තමයි එයාලා ලයිට් හවුස් එක ඇතුළට යද්දී ලාම්පුව හොඳට පිරිසිදු කරලා තෙල් වලින් පුරවලා තිබිලා. මේසෙ උඩ කන්න කෑම හැම ඉතිරි වෙලා. ඉතින් මේ 3 දෙනාට මොකද වුනේ? හැමෝම ඒ ගැන හොයන්න ගත්තා. කවුරු හරි එයාලව මැරුවද? එයාලා ඒ ගැන හොයන්න ගත්තා. ඒත් කිසිම රණ්ඩුවක සලකුණක්වත් එයාලට හම්බුනේ නැහැ. මෙයාලා ලයිට් හවුස් එක වටේ නිරීක්ෂණය කරද්දි දැක්කේ කුණාටුවක් ආපු බවට සලකුණු. ඒ වගේම තමයි ලයිට් හවුස් එකේ ලොක් පොත බලද්දි තෝමස් මාසල් විසින් මෙසේ ලියා තිබුණේ. දරුණු කුණාටුවක්. එක්කෙනෙක් කඩනවා. තවත් කෙනෙක් දෙවියන්ට යාඥා කරනවා. එතන බය හිතෙන දේ තමයි මේ 3 දෙනාම පළපුරුදු නිලධාරීන් නිසා කුණාටුවකට ඒ තරම් බය වුණේ ඇයි කියන එක. මේකේ අద్භූතකම තවත් වැඩි කරන්නේ මේ ප්‍රදේශයේ කාලගුණ වාර්තා. ඒ වාර්තාවල සඳහන් වන පරිදි කුණාටුවක් එම කාලේ සිදු වෙලා නැහැ. ඒ හැමදේම ඇරත් කුණාටුවක් වෙලාවක ඇයි මේ 3 දෙනාම ලයිට් හවුස් එකෙන් එළියට ආවේ? අනික කිසිම වෙලාවක ලයිට් හවුස් එක තනි වෙන්න බෑ. ඒ කියන්නේ ඒකේ 3 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් ලයිට් හවුස් එකේ ඉඳලා අනිත් 3 දෙනා තමයි එළියට යනවා නම් යන්න ඕන. මේ කේස් එක විමර්ශනය කරේ රොබර්ට් මුයර්හෙඩ් ඇතුළු කණ්ඩායම. එයාගේ අවසන් නිගමනය වුණේ එළි උපකරණ කුණාටුව වෙලාවෙදී රැක ගන්න හිතාගෙන එළියට ගියාම ලොකු රළ පහරක් වුණු බිලිගත් බවයි. හැබැයි නඩුවේ ගොඩක් ප්‍රශ්න සහගත තැන් තියෙනවා. ඒක එහෙමනම් ඇයි ඒ කාලගුණ වාර්තාවල නැත්තේ? කලින් කිව්වා වගේම ඇයි 3 දෙනාම මේ වෙලාවේ එළියට ගියේ? ඇයි ලොක් පොතේ අර විදියට අමුතු සටහනක් ලිව්වේ? 3 දෙනාගෙන් මලසිරුරු කොච්චර හෙව්වත් ඇයි හම්බුනේ නැත්තේ? බය හිතෙනම දේ තමයි වැහි කබා 3න් එකක් විතරක් අතුරුදහන් වුණේ ඇයි කියන එක. ඉතින් මේවට නම් මුයර්හෙඩ්ගේ අවසන් නිගමනයෙන් උත්තර හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා එක එක න්‍යායයන් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. එක්කෙනෙක් වැහි වෙලාවක එළියට ගොස් ඇත. එවිට මුහුදු රාක්ෂයෙක් විසින් පහර දී ඇත. ඒ වෙලාවේ යාව බේරගන්න හදිසියෙම ගියපු අනිත් දෙන්නත් ඒ වෙලාවේ මුහුදු රාක්ෂයා විසින් බිලිගෙන ඇති බව සමහරු පවසයි. සමහරු පිටසක්වල පැහැර ගැනීමක් බවට මතපල කරයි. ඒ වගේම ප්‍රදීපාගාරයේ හදපු දූපතේ හොල්මන් සිටින බවට දීවරයෝ විශ්වාස කළා. ඒ නිසා සමහරු මේක යක්ෂයන්ගේ වැඩක් කියලා මතපල කරන්න පටන් ගත්තා. ඒත් ඒවා හම්බුණු සාක්ෂි එක්ක ඒ තරම් ගැලපෙන්නේ නෑ නේද? සමහරු නම් කිව්වේ මේක එතන හිටපු 3 දෙනාගෙන් එක්කෙනෙක්ගේ වැඩක් කියලා. අනිත් දෙන්නව මරලා ලොක් පොතේ අර වගේ සටහනකුල් ලියලා මරණු දෙන්නව මුහුදට දාලා කොහේ හරි හැංගුණු බවයි. එහෙම වුණා නම් මිනිමරුවට එහෙම හැංගිලා ඉන්න පුළුවන් වෙයිද? අභිරහස් ගොඩක් ඉතිරි කරලා අතුරුදහන් වුණ 3 දෙනෙක්. පළපුරුදු ප්‍රදීපාගාර පාලකයන් 3 දෙනෙක් කිසිම ඕඩුවාවක් නොමැතිව අතුරුදහන් වී ගිහින්. මලසිරුරු නෑ, සාක්ෂි නෑ, හරියට පැහැදිලි කිරීමක්වත් නෑ. ඉතින් ඔයාලට හිතන විදියට මේ 3 දෙනාට මොනවා වෙන්නේ නැතිද? පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු සමු ගන්නවා. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි.